ඔන්න එහෙනම් 2019 දීපද ප්‍රසාරණය ගාන සාකච්ඡා කරන්න යන්නේ MCQ එකට අදාළව. මේක කතා කරන්න කලින් ඔයාට මේ MCQ ගාන හදන්න ඕන වන සිද්ධාන්ත ටික කිව්වොත් ඔයා දන්නවා දීපද ප්‍රසාරණය. හරි. A ධන B ගේ n වන බලය ප්‍රසාරණය කරොත් සිග්මා r සමානයි බිඳුවේ ඉඳලා n දක්වා NCR A ගේ n ඍණ r B ගේ r විදිහට ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් සිග්මා r සමානයි බිඳුවේ ඉඳලා n දක්වා NCR A ගේ r B ගේ n ඍණ r ඔය කියන ඕන විදියකට ලියන්න පුළුවන්. පද මාරු වුණා කියලා කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ. හරි. ඒ වගේම ඔකට අදාළ වෙන තව එකක් තමයි NCR. හරිද? එහෙනම් ඕක අපි දන්නවා ප්‍රසාරණය වෙන්නේ n ගේ ක්‍රමාරෝපිතය බෙදීම n ඍණ r ගේ ක්‍රමාරෝපිතය වැඩි කිරීම r ක්‍රමාරෝපිතය. පැහැදිලිද? ඔන්න ඔය කියන සිද්ධාන්ත කීපය අපිට අත්‍යවශ්‍ය වෙනවා මේ ගාන කොට දා. හරි. ඕක තමයි මේකේ අපිට අත්‍යවශ්‍ය වෙන සිද්ධාන්ත ටික. හරි. අපි එහෙනම් බලමු කොහොමද මේක හදන්නේ කියලා. එතකොට මේක කියනවා මෙන්න මේ කියන ප්‍රකාශනයේ x ගේ 6 සංගුණකය 35 වෙන බව පෙන්වන්නලු. එහෙනම් ප්‍රකාශනය ගමු. x ගාණය ධන 1යට x වර්ග එයාගේ 7 වෙන බලය. එහෙනම් ප්‍රසාරණය සුළු කරොත් සිග්මා r සමානයි බිඳුවේ ඉඳලා 7 දක්වා හරි NCR n කියන්නේ දැන් 7නේ 7CR x ගේ ඝණය හරි තව පොඩි දෙයක් සාමාන්‍යයෙන් ටිකක් ලොකු ප්‍රකාශන කියන්නේ උඩ යට තියෙන ප්‍රකාශන පරිමේෂිත ඔය වගේ මේ ටිකක් සුළු කරගන්න අමාරු ප්‍රකාශනයක් આવුතින් පුළුවන් නම් හැම වෙලාවකම එයාට r පදේ දාන්න මතක තියාගන්න. මොකද සුළු කරන්න ලේසි වෙන්නයි මේක කරන්න. අපි මෙතනට 4 න r කියලා දාලා 1යට x වර්ගට දාමු අපි r කියලා. හරි. එහෙනම් මේක තව චුට්ටක් සුළු කරොත් සිග්මා r සමානයි බිඳුවේ ඉඳලා 7 දක්වා 7CR x ගේ මේක විසඳුවොත් 21 ඍණ 3r මේක එනවනේ උඩට 1යට x වර්ග එනවා x ගේ ඍණ 2 කියලා. එහෙනම් ඍණ 2 r විදිහට තමයි හැදෙන්නේ. එහෙනම් මේක සුළු කරොත් x ඝනය ධන 1යට x වර්ගයේ 7 වෙනි බලය සමානයි සිග්මා r සමානයි බිඳුවේ ඉඳලා 7 දක්වා 7CR x ගේ 21 ඍණ 3r ගුණ කිරීම x ගේ ඍණ 2r. හරි. එහෙනම් අවසාන වශයෙන් මේක සුළු කරොත් අපිට අන්තිමටම ලැබෙනවා සිග්මා r සමානයි බිඳුවේ ඉඳලා 7 දක්වා 7CR x ගේ මේ ඍණ 2යි මේ ඍණ 3යි කියන්නේ 5යි r. හරි. නොය කියන කෙනාව ලැබෙනවා. මේ තමයි මෙන්න මේ කියන ප්‍රකාශනයේ දීපද ප්‍රසාරණයේ අදාළ කොටස වෙන්නේ මේ. දැන් මේක කියන්නේ x 6 සංගුණකය 35 කියලානේ. ඔයාලා දන්නවා දීපද ප්‍රසාරණයේදී කියනවා සිද්ධාන්තවල මෙන්න මෙතන තියෙන කෙනාගේ ඒ කියන්නේ මේකට අදාළ x 21 ඍණ 5යි r නේ. එයාට අදාළ සංගුණකය තමයි මේ ඇවිත් තියෙන්නේ. ඒ කියන්නේ ළමයි x 21 ඍණ 5යි r ගේ සංගුණකය තමයි අපිට ඔය ඇවිත් තියෙන්නේ. කවුද එතකොට සංගුණකය වෙන්නේ? සංගුණකය තමයි 7CR. මොකද මතක තියාගන්න සිග්මා කොටස නැතුව මෙන්න මෙතන තියෙන කොටසේ මේ x ගේ පදයට ඉදිරියෙන් තියෙන කෙනා තමයි මෙන්න මේ අදාළ x ට අදාළ කෙනාගේ සංගුණකය වෙන්නේ. එහෙනම් x ගේ 21 ඍණ 5යි r ගේ සංගුණකය 7CR. දැන් අපෙන් අහන්නේ x ගේ 6නේ. ඉතින් ඔයාලට පේනවා මෙතන 6 හදා ගන්න නම් අපිට r වෙනුවට හරි r වෙනුවට පදයක් ආදේශ කරන්න වෙනවා. හරි. අපි බලමු r වෙනුවට 3 වගේ ආදේශ කළා. 3 ආදේශ කරොත් 5 වරක් 3 15යි 21කින් 15ක් ගියොත් 6යි. අන්න ඒ කියන්නේ අපිට r ට 3 ආදේශ කරන්න පුළුවන්. r 3 නම් අපිට ලියන්න පුළුවන් x 6ෙහි සංගුණකය කියන එක. එහෙනම් x ගේ 6ෙහි සංගුණකය 7c3 කියලා එනවා. එහෙනම් අපි දන්නවා සුළු කරගන්න 7 ක්‍රමාරෝපිත බෙදීම 4 ඍණ 3 කියද්දී 4 ක්‍රමාරෝපිත වැඩි කිරීම 3 ක්‍රමාරෝපිත. පැහැදිලිද? එහෙනම් අපි මේක සුළු කරොත් 7 ක්‍රමාරෝපිත බෙදීම 4 ක්‍රමාරෝපිත ගුණ කිරීම 3 ක්‍රමාරෝපිත. ඉතින් මේක සුළු කරගන්න ඕන අපිට 7 ලියන්න පුළුවන් 4 ක්‍රමාරෝපිත වැඩි කිරීම 5 වැඩි කිරීම 6 වැඩි කිරීම 7 කියලා. බෙදීම 4 ක්‍රමාරෝපිත 3 ක්‍රමාරෝපිත ලියත 1 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 කියලා. එතකොට 4 ක්‍රමාරෝපිතයට 4 කැපුවොත් මේක 2කින් කැපුවොත් 3යි 3ට 3 කැපුවොත් උත්තරේ 4 5 35 කියලා අපිට පිළිතුර ලැබෙනවා.
හරි නෝකන ඒක තමයි මේ x6 සංගුණකය හොයන හැටි. දැන් මේක කියන්නේ x ගෙන් සායත්ත පදයක්. ඒ කියන්නේ x මත රඳා පවතින්නේ නැති කෙනෙක්. ඒ කියන්නේ නියත පදයක් නෑ කියලා පෙන්වන්නලු. හරිද? හරි. එහෙනම් බලමු x ගේ මත රඳා පවතින්නේ නැති සායත්ත x ගෙන් සායත්ත පදයක් හැදෙනවා කියන්නේ ඔන්න ඔය x ගේ 21 5r කියන එක්කෙනාගේ මෙන්න මේ 21 5r බිඳුව වෙන්න ඕනේ ළමයි. මොකද x ගේ බිඳුව තමයි සායත්තයි කියන්නේ x මත සායත්ත. එහෙනම් මේක බිඳුව වන පරිදි r අගයක් එනවා කියලා කියන්න එපයි. දැන් අපි දන්නවා r ට එන්න ඕන ධන නිකිල ටික විතරයි. ධනාගයන් ටික විතරයි. දැන් මෙතන r ගත්තොත් 21 බෙදීම 5 ඇවිල්ලා ඒ කියන්නේ r ට ඔය කියන ප්‍රකාශනය තෘප්ත කරන්නේ නැහැ. ඒ කියන්නේ r ට පවතින්න පුළුවන් පිළිතුරු වෙන්නේ නැහැ. හරි. ඒ කියන්නේ හරි. එතකොට මේකේ දෙවෙනි කොටස කියනවා x ගේ සායත්තය. ඒ කියන්නේ x මත නැහැ කියන එක. x ගේ රඳා පැවතීමක් නැති x ගේ සායත්ත පදය නැහැ කියලා පෙන්වන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා x ගේ සායත්ත වෙන්න නම් ඔය x ගේ 21 5r කියන එක්කෙනාගේ 21 5r සමාන වෙන්න ඕනේ බිඳුවට. එහෙම r බිඳුවට සමාන වෙන්න නම් r ට අපි වාට පේනවා 21 බෙදීම 5 දාන්න ඕනේ. ඒ වගේම අපි දන්නවා r ට ඉන්නේ ධන නිකිල කියන එක. ඉතින් ඕක වෙන්න බැරි නිසා x ට ස්වායත්ත පද x ගෙන් ස්වායත්ත පද මේ කියන ප්‍රසාරණේ නැහැ. හරි. ඉතින් ඒක නිසා මේක වෙන්න බෑ. ඒ කියන්නේ ප්‍රසාරණේ ඔය කියන කතාව වෙන්නේ නැහැ. එහෙනම් මේක තමයි 2019 ඉලව ගන්න.